ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2025 වර්ෂයේ ජුනි මාස 19 වෙනිදා සිට 26 වෙනිදා දක්වා සතියේ ලග්න බලාපොල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ බලාපොල 100%ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ම හරියටම හරියන ලග්න බලාපොලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න බලාපොල දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහ මානයන් සමගින් ඔබගේ හදහරට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සෝදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවාද? සතියේ ලග්න බලාපොල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි දැන් මෙතෙන් සිට ලග්න බලාපොල එකින් එක විමසා බලමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට හදිසි දල්ලාප ලැබෙන කාලයක් වෙනවා. ගෘහ ජීවිතය 4 වෙනිට බුධගේ පැමිණීමත් සමග ගේදොර කටයුතු වල දියුණුවක් සැලසෙන අතර පදිංචි ස්ථානයෙහි දියුණුවක් ඇති කරනවා. යහපත් පවුල් පරිසරයක් ගොඩනැගෙනවා. උරුම හිමිකම් වලට පැවති බාධක දුරු වී යනවා. ආගිය තැන පිළිගැනීමට ලක්වනවා. අමුත්තන්ගේ පැමිණීම ප්‍රිය සංഭാෂණ යෙදෙන කාලයක් වනවා. තරඟකාරී දේවලින් ජය සලසා ගැනීමට හැකි වෙනවා. විවාහය ප්‍රමාද වූ විවාහයන් කඩනම් කරනවා. රාගික සිතුවිලි ඉහළ යන අතර පාලනය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. රැකියාව සහ ආදායම ජුනි 29 දිනින් පසු රැකියාවන්හි ස්ථාවර බවක්ද නව රැකියා ලාභද හිමි වෙනවා. හදිසි ධනලාභ වාසනාවද ඇතිවනවා. වියදම් අංශද ඉහළ යන නිසා කල්පනාකාරී වන්න. අධ්‍යාපනය ක්‍රීඩා කෞශල්‍ය කටයුතු වලින් ජය අත්වනවා. ගැඹුරු දේ ඉගෙන ගත හැකි කාලයක් වනවා. සෞඛ්‍ය යහපත් ශරීර සෞඛ්‍යයක්ද පවතිනවා. පිළිවෙත් ලෙස විෂ්ණු දෙවි නමට සෙත් කවි කියා පින් අනුමෝදන් කරගන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 2 සහ අංක 4. ජය වර්ණය රතු පංච වර්ණය. සුබ දිනයන් අඟහරුවාදා සහ සිකුරාදා දිනයන්ය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට දේපල හිමිවීමක්ද ලැබෙනවා. ගෘහ ජීවිතය දේපල හිමිකම් ලැබෙනවා. පදිංචි අලුත් වැඩියාවන් සිදුවන අතර ස්ථාන සම්බන්ධ গুপ্ত බලපෑම් ඉවත් කර ගන්නට කටයුතු සිදුවනවා. පවුලේ අය සමග මෙන්ම නෑදෑයන් අතරද සමගිය වර්ධනය වෙනවා. සහෝදර පාර්ශවයන්ගේ උදව් උපකාර ඔබගේ කටයුතු වලට හිමි වෙනවා. 29 වෙනිදායින් පසුව ජීවිතයේ නව පරිවර්තනයක් ඇති කරනවා. විවාහය මංගල යෝජනා සඵල කරනවා. පෙම්වතුන්ගේ පැතුම් ඉටු වෙනවා. රැකියාව සහ ආදායම විදේශ රැකියාව සාර්ථක වෙනවා. සේම පවතින රැකී රක්ෂාද සුරකිනවා. පෙරපින් බලයෙන් හදිසි ධන වාසනාද පෙන්눔 කරනවා. අධ්‍යාපන අංශයේ සාර්ථකත්වයක් ඇති කරනවා. නව විෂය ධාරාවලට ඉඩකඩ සැලසෙනවා. සෞඛ්‍ය පපුව ආශ්‍රිත සුළු අසනීප ගතිය වැනි රෝග ඇතිවිය හැකි අතර හදවත් රෝගීන් නිසි ප්‍රතිකාර ලබන්නට අවශ්‍ය වෙනවා. පිළිවෙත් ලෙස ජය පිරිත් අභිසම්පදානි පිරිත් භාවිතා කරන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 3 සහ අංක 5. ජය වර්ණය ලාල් කොළ සහ සුදු වර්ණය. සුබ දිනයන් සිකුරාදා සහ බදාදා දිනයන්ය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ප්‍රශංසා හිමි වන කාලයක් වෙනවා.
ගෘහ ජීවිතය ඔබගේ කතාවේ දක්ෂතාවෙන් බොහෝ කටයුතු සාර්ථක කරගත හැකි වනවා. කීර්ති ප්‍රශංසා හිමිවන වේලාවක් විදස් රැකියා ගමන් සාර්ථක කරනවා. කාන්තා පාර්ශවයෙන් බොහෝ උපකාර සැලසෙනවා. සහෝදර මෙන්ම සහෝදරියන්ගෙන්ද පිහිට හිමි කර දෙන වේලාවක් වනවා. දියුණුව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට හොඳ පසුබිමක් සැලසෙනවා. විවාහය හත්වැන්නාධිපති ලග්නගත වනවා. විවාහකාරක සිකුරු 12 වෙනිට පිවිසෙනවා. විවාහ යෝජනා ස්ථිරයට පත්වනවා. රැකියා සහ ආදායම රැකීරක්ෂා අංශවල යහපත් පරිසරයක් ඇතිවෙනවා. ආදායම් මාර්ග වැඩි දියුණු වන අතර ධනලාභ වාසනා සහිත වෙනවා. නීති ඉංජිනේරු වෘත්තීන්ට ඉතාමත් සුබ වෙනවා. අධ්‍යාපනය ඉගෙන ගන්නා දරුවන්ට සෑම අතින්ම වාසනාව ගෙන දෙන වේලාවක් වනවා. නව නිර්මාණ දක්ෂතා මතු කරන කාලයක් වනවා. සෞඛ්‍ය රෝග පීඩා නැත. ශරීරයේ බාහු හා පපුව උඩ ප්‍රදේශයන්හි සුළු වාත දෝෂ ඇතිවිය හැකි වනවා. මෙයට පිළිවෙත් ලෙස බදාදා දිනක විෂ්ණු දෙවියන්ට පූජාවන් පවත්වා පින් අනුමෝදන් කරන්නේ. මිථුන ලග්නයෙන් උපන්න ඔබට ජය අංකය අංක 1 සහ අංක 2. ජය වර්ණය ලා කොළ සහ රතු වර්ණය. සුබ දිනයන් බදාදා සහ ඉරිදා දිනයන්ය. කටක ලග්නය කටක ලග්නයෙන් උපන්න ඔබට ප්‍රභු ආශ්‍රයක්ද ඇතිවනවා. ගෘහ ජීවිතය ඉතා හොඳ අවස්ථාවක් වනවා. විවිධ නවමඟකට යොමු කරනවා. අනවශ්‍ය දේවලට මැදිහත් වීමෙන් කරදර ඇතිවීමට බලපානවා. ඉක්මනට කෝප වෙන ගතිය පාලනය කරගත යුතු වෙනවා. විවාහය රහස් සම්බන්ධතා වලින් දුරස් වීම යහපත් වෙනවා. චිත්ත වේගය පාලනය කරගන්න. 29 වෙනිදායින් පසුව විවාහ යෝජනා පැමිණෙනවා. රැකියාව සහ ආදායම ප්‍රධානීන් සමග වාද විවාද නොකරන්නේ. නව ආදායම් මාර්ග සලසාගත හැකි වෙනවා. උනන්දුව අලුත් දෙයක් ආරම්භ කරනවා. අධ්‍යාපනය විවිධ විෂය ධාරාවන්ගෙන් ජය අත්කර ගන්නටත් විද්‍යා දැනුම වැඩි දියුණු කර ගන්නටත් වාසනාව ශක්තිය ලැබෙනවා. සෞඛ්‍ය බෙල්ල මුහුණ උකුර ආශ්‍රිතව බෝවන රෝගවලට ඉඩ තිබෙන නිසා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මෙයට පිළිවෙත් ලෙස මානසික ආතතිය ඇති රෝගීන් ප්‍රවේශම් විය යුතු වනවා. උපන් කේන්ද්‍රයේ රාහු දුර්වල වීම ගැන සැලකිලිමත් වන්න. කටක ලග්නයෙන් උපන්න ඔබට ජය අංකය අංක 1 සහ අංක 4. සුබ දිනයන් සඳුදා සහ සිකුරාදා දිනයන්ය. ජය වර්ණය සුදු සහ පබළු වර්ණය. සිංහ ලග්නයෙන් උපන්න ඔබට උසස් වීමක් අත්වෙනවා. ගෘහ ජීවිතය ඉදිරියට යන ගතියක් ඇතිවෙනවා. උනන්දුව අඩුවන්නේද නැත. මන්දෝත්සාහී බව අඩු කරගත යුතු වෙනවා. බුධ 12 වෙනිදී බලය අඩු වෙනවා. අසරණ අය කෙරෙහි වැඩි අවධානය යොමු කරනවා. සමාජයේ ඔබට ඇත්තේ විශේෂ තැනක්ය. විවිධ අංශවලට අයත් පිරිස් හා එක්වන ඔබට යහපත් ඉදිරි දැක්මක් ඇති කරගත හැකි වෙනවා. විවාහය බාධක මතුවත් අදහස් යෝජනා සම්බන්ධ තීන්දුව తీරන ක්‍රියාවේ පවතිනවා. රැකියාව සහ ආදායම රැකියා ස්ථානයේ යහපත් පරිසරයක් ගොඩනැගෙන අතර අලුත් රැකියා උසස් වීම පෙන්වනවා. නව ආදායම් මාර්ගවලට ඉඩ සහිත වෙනවා. වැයපස තරමක් ඉහළ යනවා. සෞඛ්‍ය උදරගත අසනීපය සහ ශල්‍ය කර්ම වලට ඉඩකඩ පවතිනවා. පිළිවෙත් ලෙස බුධ දිනයක බෝධි පූජා පවත්වා විෂ්ණු දෙවියන්ට සෙත් කවියක් කියා පින් අනුමෝදන් කරගන්න.
සිංහල අග්නියට උපන් ඔබට ජය අංකය අංක 9 සහ අංක 11. ජය වර්ණය සුදු සහ රන්වන් පැහැති වර්ණය. සුබ දිනයන් ඉරිදා සහ සිකුරාදා දිනයන්ය. කන්‍යා ලග්නය කන්‍යා ලග්නයට උපන් ඔබට ගෘහ ජීවිතයේදී ආත්ම අභිමානයකින් යුතුව වැඩ කටයුතු යෙදෙන්නට ශක්තිය උදා වනවා. යාන වාහන දීපල උරුමයන් සහිත වනවා. පෙරපින පහළ වන සියලු පැතුම් උදාවන අවස්ථාවක් උදා කර තිබෙනවා. පොත්පත් ලේඛන කටයුතු වල ප්‍රගතියක් අත්කරනවා. මව් පාර්ශවයන්ගෙන් නෑදෑ උපකාර හිමි වෙනවා. බුද්ධිමතුන්ගේ ඇසුරින් බොහෝ යහපත් ඵල අත්වන බවක් පෙන්눔 කරනවා. විවාහය පමා වූ විවාහයන් ඉක්මන් කරනවා. අඹු සැමි සමගිය ඇති කරනවා. රැකියාව සහ ආදායම නව ප්‍රබෝධයකින් රැකියාවල නිරත වන්නට හැකිවනවා. උසස් වීම ඇති වෙනවා. නව රැකියාවලට වාසනාව අමතර ආදායම් මාර්ග සරුවනවා. ලොතරැයි ජයද අත්වනවා. අධ්‍යාපනය ඉගෙන ගන්නා දූ දරුවන්ට යහපත් පරිසරයක් නිර්මාණය වෙනවා. සෞඛ්‍ය නිදන්ගත රෝග මතු කරනවා. 29 වෙනිදා තෙක් මුත්‍රා රෝගීන් වකුගඩු රෝගීන් ප්‍රවේශම් වන්නේ. පිළිවෙත් ලෙස රෝගීන්ට උවටැන් කරන්නේ. කන්‍යා ලග්නයට උපන් ඔබට ජය අංකය අංක 2 සහ අංක 10. ජය වර්ණය කොළ සහ රිදී පැහැති වර්ණය. සුබ දිනයන් බදාදා සහ සිකුරාදා දිනයන්ය. තුලා ලග්නයට උපන් ඔබට භූමි ලාභ ලැබීමක් පෙන්눔 කරනවා. ගෘහ ජීවිතයේ දියුණුවට වාසනාව පැතිර කාලයක් වෙනවා. සිතුම් පැතුම් සඵල කරවන කාලයක්ද පෙන්눔 කරනවා. විදේශ ගමන් රැකියා සඵල වන අතර උත්සව ප්‍රිය සංഭാෂණ වලට සම්බන්ධ වන්නටද අවස්ථාව සැලසෙනවා. භූමි ලාභ දීපල ලාභ සහිත වෙනවා. පතල් කර්මාන්ත අයට වාසනාවක්ද පෙන්눔 කරනවා. විවාහය පෙන්වතුන් ඉක්මන් තීන්දුවලට නොයා යා යුතුය. ඉක්මන් විවාහයටද ඉඩ සැලසෙනවා. රැකියාව සහ ආදායම දියුණුව පිරිස ආරම්භ කරන ව්‍යාපාර වෙළඳ ආයෝජන අංශ සාර්ථක වන අතර උසස් තනතුරු උසස් වීම වැටුප්සාර වර්ධනය කර ගැනීමට හැකිවන කාලයක් වනවා. පෙරපින් වාසනාව වැඩෙනවා. මුදල් ලාභ සහිත කාලයක් වනවා. අධ්‍යාපනය කාර්මික දියුණුව වැඩි දියුණු කරනවා. සෞඛ්‍ය හන්දි වේදනාව වාත වේදනාව මතු කරනවා. පිළිවෙත් ලෙස රාහු සෙනසුරු දස අතුරු දස අය ග්‍රහ ශාන්ති විවිධ ඉටු කර ගැනීමට යුතු වෙනවා. තුලා ලග්නයට උපන් ඔබට ජය අංකය අංක 9 සහ අංක 10. ජය වර්ණය සුදු සහ විචිත්‍ර වර්ණය. සුබ දිනයන් සිකුරාදා සහ සඳුදා දිනයන්ය. උච්චික ලග්නයට උපන් ඔබට නව පදිංචියක් පෙන්눔 කරනවා. ගෘහ ජීවිතය විශ්වාසයකින් හා අභිමානයකින් යුතුව කටයුතු කරන්නන්ට දියුණුව සලසා ගන්නටත් වාසනාව මතු වෙනවා. කවර කටයුත්තකට යෙදුනත් අවාසියක් මතු නොවෙනවා. දුර බැහැර ගමන් බිමන් විදෙස් ගමන් සඵල කරගත හැකි කාලයක් වෙනවා. ඉඩකඩම් දේපල මිලදී ගන්නටත් අලුත් පදිංචියකට යන්නටත් හැකියාව සැලසෙනවා. ගුප්ත කටයුතු වලට සහභාගී වන්නන්ට ආගමික ගමන් බිමන් වලට ඉඩකඩ සැලසෙනවා. විවාහය සෙනසුරු රාහු සිකුරු දසා අතුරු දසා ගත කරන තරුණාය ඉක්මන් නොවිය යුතු කාලයක් වෙනවා. 29න් පසු කඩිනම් විවාහයකට රූමත් සහකරුවෙකු ලැබීමකද වාසනාවක් පෙන්눔 කරනවා. රැකියාව සහ ආදායමය නව ආදායම් මාර්ගවලටත් පවතින ව්‍යාපාර කර්මාන්ත දියුණු වීම වලටත් හදිසි ධනලාභයන්ටත් වාසනාව අත්කර දෙනවා. සෞඛ්‍ය නිදන්ගත රෝග තිබෙන අය ප්‍රවේශම් විය යුතු කාලයක් වෙනවා. පිළිවෙත් ලෙස වයෝවෘද්ධ රෝගීන්ට උවටැන් කිරීම පිහිටවීම ඉතා හොඳ වෙනවා. උච්චක
ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 7 සහ අංක 9. ජය වර්ණය රතු සහ කොළ පැහැති වර්ණය. සුබ දිනයන් අඟහරුවාදා සහ බදාදා දිනයන්ය. ධනු ලග්නයෙන් උපන් ඔබට නව ආදායම් මාර්ගද පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතය මෙතෙක් ප්‍රමාද වූ බොහෝ දේවල් ඉටු කරගන්නට නිරායාසයෙන් ඉඩ ලැබෙනවා. නව නිවාස දේපල උරුමකම් හිමි වෙනවා. ගුප්ත ශාස්ත්‍රීය කටයුතු කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරනවා. නෑදෑ හිතමිතුරන් හා සංයෝගයෙන් සහයෝගයෙන් වැඩ කටයුතු කළ හැකි කාලයක් වනවා. දරුවන්ගේ උත්සව සඳහාද ඉටකඩ පවතිනවා. විවාහය සඳහා දක්වන උනන්දුව අඩු විය හැකිය. එහෙත් පෙම්වතුන්ගේ අරමුණු සාර්ථක කරනවා. නව පෙම් සබඳතා ඇති කරන කාලයක් වනවා. රැකියාව සහ ආදායමය නව ආදායම් මාර්ගවලට ඉඩ සැලසෙනවා. වෘත්තීය අංශවලට බාධා නැති වෙනවා. නව ආරකින් ආරම්භ කරන ආදායම් මාර්ග සාර්ථක කරගත හැකි වෙනවා. තරමක් සිතුවිලි වෙනස් වෙනවා සේම උනන්දුව අඩු වෙනවා. සෞඛ්‍ය ආශ්වාස රෝග වාත රෝග මතු කරනවා. උදරගත රෝගීන් ප්‍රවේශම් වන්නේ. පිළිවෙත් ලෙස ගුරු දිනක කප්රුක පැලයක් සිටුවා සාර්ථක කරන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 5 සහ අංක 7. ජය වර්ණය කහ සහ නිල් වර්ණය. සුබ දිනයන් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන්ය. මකර ලග්නයෙන් උපන් ඔබට නව ගමනක් පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතය නව නිවාස දේපල වාසනා පැද්දෙනවා. අලුත් ගමනකට මන්පෙත් විවර වෙනවා. කතා කරන විට තරමක් ආවේගශීලී නොවන්නේ. නෑහිත මිතුරන්ගේ සහාය ලැබෙන වේලාවක් වනවා. පවුලේ සමගියද වර්ධනය වෙනවා. නිවසේ ප්‍රිය සංഭാෂණ උත්සව යෙදෙනවා. ආරම්භ කරන ලද බොහෝ කටයුතු නිමා කරගන්නට ශක්තිය ලැබෙනවා. විවාහය යහපත් උගත් රූමත් සහකරුවෙකු ලැබෙනවා. විවාහ යෝජනා ස්ථීර කරන සතියක් වනවා. රැකියාව සහ ආදායම රැකී රක්ෂා කටයුතු වර්ධනය කරනවා. නව රැකියාලාභ සතිය අලුත් ආදායම් මාර්ගද සැලසෙනවා. අධ්‍යාපනය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධකද නැත. සෞඛ්‍ය තත්ත්වය උෂ්ණ රෝග බෝවන රෝග සඳහා ඉඩකඩ පවතිනවා. පිළිවෙත් ලෙස නව අරහාදී පූජාවන් කරන්න. මකර ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 4 සහ අංක 7. ජය වර්ණය නිල් සහ කොළ පැහැති වර්ණය. සුබ දිනයන් සෙනසුරාදා සහ බදාදා දිනයන්ය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ගෘහ ජීවිතයේදී කීර්ති ප්‍රශංසා හිමිවන අතර දේපල ඉඩකඩම් වාසනාව මතු කරනවා. පවුලේ යහපත උදාවන අතර අනාගත යහපත වෙනුවෙන් කරන කටයුතු සඵල කරනවා. දරුවන්ගේ දක්ෂතා මතුවන අතර සියලු නෑ හිතවතුන්ගේ සහායද හිමි වෙනවා. දුර බැහැර ගමන් විදෙස් ගමන් ඉටු කරනවා. 29 පසු නිවසට අවශ්‍යමට ගෘහ උපකරණ මිලදී ගන්න ලැබෙනවා. වාහන මිලදී ගන්නට වාසනාව උදා වෙනවා. විවාහය යහපත් විවාහයන් සිදුවනවා. ආදර සබඳතා ශක්තිමත් වෙනවා. රැකියාව සහ ආදායම රැකියා ලාභ මෙන්ම සුරක්ෂිත බවක් ඇති කරනවා. නව ආදායම් මාර්ග සැලසෙනවා. ලොතරැයි වාසනාවද ලැබෙනවා. ධන සම්පත් සඳහා වාසනාව සැලසෙනවා. අධ්‍යාපනය දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරනවා. තරඟ විභාගවලින්ද ජය අත්වනවා. පිළිවෙත් ලෙස ඉඩලද හැම විටම ආගමික කටයුතු වල යෙදී දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ජය අංකය අංක 5 සහ අංක 3. ජය වර්ණය නිල් සහ කොළ පැහැති වර්ණය. සුබ දිනයන් සෙනසුරාදා සහ බදාදා දිනයන්ය.
මීන ලග්නයෙන් උපන් ඔබට ආදායම් සරුවන කාලයක් වනවා. ගෘහ ජීවිතයේ විවිධ ශේෂ්ත්‍රයන්හි අයගේ ආශ්‍රය ලැබෙනවා. මිතුරියන්ගේ සහයට හොඳට ලැබෙනවා. කීර්ති ප්‍රශංසා හිමිවනවා. ඔබ දකින කවර කෙනෙක් හෝ වේවා ඔබේ පිහිටට පැමිණෙනවා. නව දේපල නිවාස වාහන ගෘහ උපකරණ කවර දෙයක් වුවද ඔබට ලැබෙන උරුම වන වේලාවක් වනවා. දරුවන්ගේ දක්ෂතා ඇකීමට ලක්වනවා. ඉදිරි සතියම ඔබට සුබදායක වනවා. විවාහය වාසනාවන්ත විවාහයකට ඉඩකඩ සැලසෙනවා. පෙම්වතුන් බුද්ධියට තැනදී ජය ගන්නවා. රැකියාව සහ ආදායම වෘත්තීය අංශවල දක්ෂතා මතු කෙරෙනවා. ආදායම් සරුවනවා. නව කර්මාන්ත ව්‍යාපාර වැඩි දියුණු වෙනවා. ආයෝජනයටද සුදුසු කාලයක් වෙනවා. අධ්‍යාපනය ඉගෙන ගන්නා දූ දරුවන්ට විශිෂ්ට වූ මොහොතක් වෙනවා. ජය පිට ජය අත්වන කාලයක් වෙනවා. සෞඛ්‍ය උෂ්ණ රෝග බෝවන රෝග ලේකෝප දෝෂ පෙන්නුම් කරනවා. පිළිවෙත් ලෙස ඖෂධ පූජාවන් පවත්වන්නේ. මීන ලග්නයෙන් උපන් අපට ජය අංකය අංක 3 සහ අංක 4. ජය වර්ණය තම සහ රන්වන් පැහැති වර්ණය. සුබ දිනයන් බදාදා සහ ඉරිදා දිනයන්ය. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.